guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි day vlog එක. මාසයක් පුරාවට තිබිච්ච exam වලින් අද තමයි හරියටම මට rest එකක් හම්බ වුණේ. ඉතින් මම හිතුවා අද ඔයගොල්ලොත් එක්ක මම day vlog එකක් කරනවා කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම තමයි subscribe කරලා නැති හොර ගෙඩිය ටික මතක් කරනවා මේ වෙලාවේ subscribe කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද මම නැගිට චුට්ටක් වෙලා ගිහිල්ලා ඒ වුණත් නැගිටලා මූණ හොදලා මගේ කොණ්ඩෙත් පීරලා අද දවසේ තියෙන වැඩ ටික කරන්න ඕනේ. ඔන්න දැන් මම හදන්නේ මගේ උදේ තේ ගන්න. මට සාමාන්‍යයෙන් ගෙදර ඉන්න පුරුද්දක් තියෙනවා. තේ එක බොන ගමන් වත්තේ චුට්ටක් ඇවිදින්න. ඉතින් අද චුට්ටක් වෙහි අඳුර තිබිච්ච දවසක්. ඒ වුණාට ටිකක් වෙලා ගියාට පස්සේ පැවුවා. ඉතින් මේ දවස්වල ඔයාලගේ පැතිවලට කොහොමද? කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඉතින් අපි දවස් ඇතුලේ කොයිතරම් බිසි වුණත් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. මෙච්චර දවසක් ගත කරපු අවිවේකී ජීවිතයට සමුදේලා මේ දේවල් කරන්න ලැබෙන එකම මට ලොකු මානසික සහනයක්. මම හරිම කැමතියි ගෙදර නිදහසේ ඉන්න ගමන් ගෙදර අස්පස් කරන්න, පිරිසිදුවට ඉන්න. ඒ වගේම පුංචි දේවල් කරලා නිකන් සතුට කරන්නත් මං හරි ආසයි. ඉතින් ඔය ඉන්නේ අපේ ගෙදර අයිතිකාරී. අපි ඉතින් මේ ගෙදර කුඩියට තමයි ඉන්නේ තාම. ඉතින් මේ දෙන්න අනික් අය වගේ නෙමෙයි. අල්ලනවට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ලොකු සීන්ම තමයි තියෙන්නේ. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් දවස් ගානකට පස්සේ අද තමයි යන නිදහසක් හම්බුනේ. මේ දවස් ටිකේම මාසයක් තිස්සේ එක්සෑම් නිසා මාර විදිහට හිර වෙලා හිටියේ. ඉතින් කිසිම නිදහසක් හම්බුනේ නැහැ. ඔන්න අදවස් කරලා අපිට තමයි මිනිස්සෙක් විදිහට ඉන්නේ. මේ දවස් ටිකේම ඔහේ කුණු පෙරාගෙන වල පෙරේතෙක් වගේ පාඩම් කරගෙන හිටියා. කිසිම ගේ අතුරක් අස් කරගන්න මට හම්බුනේ නැහැ. අද දවසේ ගෙදර ඉන්න හින්දා මට හිතුණා vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් එක්සෑම් ස්ට්‍රෙස් එක මගේ මූණ දැන් ඉතින් ගන්නම දෙයක් නැහැ. මේ පේනවනේ. කුරුලා ඇවිල්ලා ගන්නම දෙයක් නැහැ. ඉතින් මට හිතුණා මගේ මේ ඩ්‍රයි වෙලා පිම්පල්ස් ඇවිල්ලා තියෙන ස්කින් එකට මොනවා හරි පොඩි සත්කාරයක් කරන්න ඕනේ කියලා. ඉතින් හිතුවා මේ දේවල් වලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු මොනවද මම මගේ ස්කින් එකට කරන්න කියලා. සීක්‍රට්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම අශි සාදරයෙන් පිළිගන්නවා චිත්‍රස් by අශි YouTube channel එකට. ඒ වගේම දිගටම වීඩියෝස් එක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දැන් අපි බලමු අපේ මූණ ස්ක්‍රබ් කරන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ඕන වෙනවා කෝපි කුඩු, ඒ වගේම සීනි වගේම වතුර. ඉතින් මේ ස්ක්‍රබ් එක මූණට විතරක් නෙවෙයි ඔයගොල්ලෝගේ මුළු බොඩි එකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ කෝපි කුඩු මේස හැඳි දෙකක් සහ සීනි මේස හැන්දක්. ඔයගොල්ලෝ මේක බොඩි එකටත් පාවිච්චි කරනවා නම් ප්‍රමාණය වෙනස් කරගන්න. මේකෙදි ඔයාලා ස්ක්‍රබ් එක ගොඩක් දියාරු කරගන්න එපා. සාමාන්‍ය thick paste එකක් වෙනකන් ඔයගොල්ලෝ මේක මිශ්‍ර කරගන්න. කලින් අනිවාර්යෙන් හොඳට face එක wash කරගන්න. මොකද face එකේ තියෙන කුණු දුම්බිලි ඔක්කොම අයින් කරගන්න. මොකද මේ කෙස් කැලි හැම මේවා අපි මූණ හොදන වාරයක් ගන්න මේ අපේ වටේ තියෙන කෙස් ටික තෙමන්න හොඳ නැහැ. මොකද එතකොට මේවා සුදු වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා මේ hair band එකක් එහෙම දාගන්න. මගේ බෑන්ඩ් එක බෝඩි මේ අමතක වුණා. ඉතින් ඒ හින්දා මම අද දාන්නේ නැහැ. ඔයාලා මූණ wash කරද්දී අනිවාර්යෙන් hair band එකක් පාවිච්චි කරන්න. මොකද එතකොට අපේ මූණට කෙස් එන්නේ නැහැ හොදද්දී මූණ. ඉතින් අද මම පාවිච්චි කරන්නේ Clean and Clear එකේ face wash එකක්. මට තියෙන combination skin එකක්. ඉතින් ඕගොල්ලෝගේ skin එකට ගැලපෙන විදිහේ face wash එකක් තෝරගන්න.
විදිහට මසාජ් එකක් දෙන්න. ඇඟේ තුඩු තද කරන්න එපා. ගත්තට පස්සේ හොඳට මූණ පිහ ගන්න. මූණ පිහ ගද්දී අර ඇඟ හැමදැනම පිහන ඔළුවේ ඉඳන් කකුල් දෙක වෙනකම් පිහන ටවල් එකෙම මූණ පිහන්න එපා. මූණ පිහන්න ටිෂු පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ ලේන්ස් එකක් තියාගන්න ඒකට වෙනම. මේක සාමාන්‍යයෙන් උදේ ඉඳලා රෑ වෙනකම් පාවිච්චි කරාට පස්සේ රෑවා පොෂි දාද්දි මේකත් හොදන්න. හරි අපි දැන් මූණේ තියෙන ඔත්තු ටික පිහගමු. අදින්න එපා. මෙන්න මෙහෙම ටැප් කරන්න ඕන. ඔන්න දැන් අපි හදාගත්ත පේස්ට් එක මූණේ ඇප්ලයි කරමු. ඔයගොල්ලන්ට මේක බ්‍රෂ් එකකින් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මම නම් ඇඟිලි වලින් තමයි ඇප්ලයි කරන්නේ. ඔයගොල්ලන්ට මේක අල්ලන්න බෑ වගේ හිතනවා නම් බ්‍රෂ් එකක්, පිරිසිදු බ්‍රෂ් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඇප්ලයි කරගෙන ඉවරයි. මම දැන් මගේ බෙල්ලේ විතරයි ඇප්ලයි කරගන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මේ පේස්ට් එක හදලා ගොඩක් වෙලා තියන්න එපා. සීනි කැට දිය වෙන්න කලින් ඉක්මනට ඇප්ලයි කරන්න. ඔයාලා හදාගන්න පුළුවන් නම් මූණ එහෙම වොෂ් කරන් ආවට පස්සේ මේක මික්ස් කරගන්න. එතකොට සීනි කැට දිය වෙන්නේ නැහැ. දැන් මේක ආගත්ත විදිහටම බෙල්ලෙත් ගාගන්න. මම කාගෙන ඉන්න. ඔන්න දැන් ඕගොල්ලෝ මූණ හොඳට ස්ක්‍රබ් කරන්න. මේක ගොඩක් වෙලා මූණේ තියෙන්න ඕන නැහැ. ගාලා විනාඩියක් විතර යනකොට ස්ක්‍රබ් කරන්න පටන් ගන්න. මේකේ තියෙන සීනි දිය වෙන්න දෙන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ ස්ක්‍රබ් කරද්දි මතක තියාගන්න ඇඟිලි තුඩු තද කරන්න එපා ගොඩක්. සියුම් විදිහට ස්ක්‍රබ් කරන්න. විනාඩියක විතර කාලයක් ස්ක්‍රබ් කරත් හොඳටම ඇති. ඒ වගේම වොෂ් කරද්දි ෆේස් වොෂ්, ක්ලෙන්සර් මොකුත් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට ටෝනර් එකක් හරි ඇලෝවෙරා ජෙල් එකක් හරි පාවිච්චි කරන්න. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයගොල්ලන්ට සතියට එක වතාවක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් කිසිම අවස්ථාවක බ්ලීච් කරා වගේ සිදු වෙන්නේ නැහැ. ඔයාලගේ සම සිනිදු වෙලා මැරුණු සම ඉවත් වීමක් තමයි මේ ස්ක්‍රබ් එකෙන් වෙන්නේ. ඉතින් වෙනදා වගේම vlog එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.
ඉතින් එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහලා එන්නම්. bye